හලෝ කොහොමද ඔයාලට? XM හරහා මේ වෙනකොට ට්‍රේඩින් කරගෙන යන අයට තියෙන පුංචි ප්‍රශ්න කිහිපයක් ගැන කතා කරන්න තමයි අද අපි මේ වීඩියෝ එක අරගෙන ආවේ. XM ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් දැන්ම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන XM වීඩියෝ එක බලලා ඉන්න. මොකද ඒ වීඩියෝ එකේ XM ගැන සියලුම විස්තර ගැන මම කතා කරලා තියෙනවා. හරි. වැඩි කතා නැතුව දැන් අපි යමු අද වීඩියෝ එකේ මොනවද කතා කරන්න කියලා බලන්න. අද වීඩියෝ එකේදී මම ඔයාලට XM account එකකින් ඔයාගේ තවත් XM account එකකට කිසිම fee එකක් කැපෙන්නේ නැතුව සල්ලි යවා ගන්න විදිය වගේම XM live chat හරහා සිංහල customer service එක සම්බන්ධ කරගෙන අපිට XM පිළිබඳව තියෙන ගැටලු විසඳ ගන්න විදිහත් අද මේ වීඩියෝ එකේදී කතා කරනවා. වීඩියෝ එක skip නොකර ඉවර වෙනකම බලන්න. XM ගැන අලුත් අය නොදන්න කරුණු කිහිපයක්ම මම අද කතා කරනවා. හරි. අපි මුලින්ම කතා කරමු XM internal transfer ගැන. ඒකට ඔයාලා මුලින්ම ඔයාලගේ XM account එකට site එකෙන් log වෙන්න ඕනේ. log වෙන්න ඕන XM login link එක මම පහළ description එකේ දාලා තියෙනවා. account එකට log වෙලා උඩ account balance එක උඩ touch කරගෙන ඔයාලගේ සල්ලි තියෙන XM account එක select කරගන්න. ඊට පස්සේ withdrawal කියන එක select කරලා internal transfer touch කරන්න. ඊළඟට select account ID කියන තැනට ඔයාට සල්ලි යවා ගන්න අවශ්‍ය XM account ID එක select කරලා පහලින් ඔයාට transfer කරගන්න අවශ්‍ය මුදල ඩොලර් වලින් සඳහන් කරලා transfer කියන එක ලබා දෙන්න. තප්පර කිහිපයක් ඇතුළත ඔයාගේ transaction එක complete වේවි. ඒ වගේම අපි ඊළඟට කතා කරමු මේ XM live chat සම්බන්ධව. ට්‍රේඩින් ප්ලැට්ෆෝම් ගත්තහම උදාහරණයක් විදිහට ඔයාලා අපි හැමෝම දන්න Binance, Bybit වගේ එක්ස්චේන්ජ් වලත් සිංහල අපට අපේ account සම්බන්ධව තියෙන ප්‍රශ්න ගැටලු සිංහලෙන්ම කතා කරලා විසඳ ගන්න customer support team එකක් නැහැ. ඒ platform වලත් English වලින් විතරයි customer support team එකක් ඉන්නේ. ඉතින් මෙන්න මේ වටිනා අවස්ථාව XM හරහා ට්‍රේඩින් කරන අපට XM එක විසින්ම ලබා දීලා තියෙනවා. ඒ වගේම XM account එකක් තියෙන ඔයාට වෙනම ඔයාටම කියලා මැනේජර් කෙනෙකුත් XM එකෙන් ලැබෙනවා. හරි. මම දැන් ඔයාලත් එක්ක කතා කරන්නම් කොහොමද XM එකේ ඉන්න සිංහල නියෝජිතයෙක් live සම්බන්ධ කරගන්නේ කියලා. XM site එකේ ඔයාලට බලා ගන්න පුළුවන් පහළ කොනේම more කියලා තියෙනවා. එතන touch කරගෙන ඔයාලා මෙන්න මේ විදිහට පහළටම එන්න. අවසානයේ ඔයාලට බලා ගන්න පුළුවන් live chat කියලා තියෙනවා. එතන ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලා නැවතත් live chat කියන එක ටච් කරගන්න. ඊළඟට ඔයාලා මෙතනදී language කියන තැනට සිංහල කියලා select කරලා start chat කියන එක ටච් කරගන්න. ඔයාලට chat කරන්න live XM නියෝජිතයෙක් ලැබෙනවා. ඔහු හෝ ඇය හරහා ඔයාගේ XM account එකේ සහ XM පිළිබඳව තියෙන ඕනෑම ගැටලුවක් සිංහලෙන්ම විසඳ ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි XM එකේ internal transfer එක කරගන්නේ සහ XM live chat හරහා ඔයාලගේ ප්‍රශ්න විසඳගන්නේ. ඒ වගේම XM එක ගැන ඔයාට interest එකක් තියෙනවා නම් XM ගැන මම වීඩියෝස් කිහිපයක්ම කරලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් අද අපි මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. මේ වගේ වටින වීඩියෝ ඔයා ළඟටම ගෙන්න ගන්න දැන්ම FX Navigator අපිව subscribe කරලා තියාගන්න.